I inform you that the checkers. පුතා මොකද ඔය කරන්නේ? මම මේ රීල්ස් එක බලලා හිටියේ තාත්තේ. ඒතකොට මොකද ඔය පොතක් අතේ තියන් කරන්නේ? පොත කියන්නේ තාත්තේ අර ෆෝන් එක බලලා මට ටිකක් කම්මැලි හින්දා තාත්තේ නිකමට මේ අර කියවන්න පොත ගත්තේ තාත්තේ. අනේ මේක පච කියන්නේ එපා පුතේ. තමුසේ දැන් පොත බලන හිටියේ මම දැක්කා. තාත්තේ දැන් පැය 4ක් 5ක් තිස්සේ තාත්තේ එක දිගට වීඩියෝස් බලනවා ඒ ෆෝන් එකෙම තමයි තාත්තේ. මිනිහෝ මේ අපේ පවුලට අපේ පරම්පරාවට අවනම්බු කරන එක නවත්තන ඔය පොත් බල ඉඳලා. මොනේ පොත ඉතික් කරලා දානවා. දැන් කොහොමද ෆලෝවර්ස්ලා? ෆලෝවර්ස්ලා කියන්නේ YouTube එකේ 20k Instagram එකේ 15k TikTok එකේ 100k ගැහුවා තාත්තේ. දැන් මේ සතියේ 100k ගැහුවා. Facebook එකේ තාත්තේ සාමාන්‍යයෙන් 40000ක විතර ඉන්නවා තාත්තේ. දැන් ඒ හොඳට පැති ඇතිනේ. අර සුමේදගේ පුතා මේ ළඟදී 1 million ගත්ත subscribersලා followers අරන් තිනවා 1.4 million. තමුතර ඒකවත් කරගන්න බෑ. මේ වටපිට මිනිස්සු සේරම මට hina වෙනවා. sorry තාත්තේ මට තේරෙනවා තාත්තේ. හරි කමක් නෑ. මේ දැන් තමුසගේ future plans මොනවද තියෙන්නේ? එතනම තාත්තේ කොහොම හරි Instagram එකේ followers වැඩි කරගන්න. ඊට පස්සේ Facebook එකෙත් වැඩි කරගන්නවා. ඊට පස්සේ TikTok එකේ කොහොමද තාත්තේ followers ලා වදිනවනේ. එතකොට YouTube එකට තමයි තාත්තේ ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ reality show එකට යනවා තාත්තේ. ඔය hero star, dream star, superstar, ඔය අර star ඒවා තියෙන එහින් එකට යනවා තාත්තේ. ඊට පස්සේ ඊට පස්සේ අර podcast කරන අයියා කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අල්ලගෙන මේ podcast දෙක තුනකට යනවා තාත්තේ. ඒ වයිරල් යනවනේ YouTube එකේ එහෙම. හරි ඊට පස්සේ තාත්තේ ඊට පස්සේ collaboration. මොකද collaboration කරන්න පුළුවන් තාත්තේ. ඉන්නේ එක ලොකු ආටිස්ට්ලාත් එක්ක YouTubersලාත් එක්ක. හරි ඊට පස්සේ තාත්තේ අර ටෙල් නාට්‍ය දෙකතුන්ගේ කතා කරන් තාත්තේ. අර TikTok එකේ followers ටිකක් ඉන්නේ නේද? ටෙල් නාට්‍ය දෙකතුන්ගේ කතා කරා තාත්තේ. මම ඒවට ඔක්කොටම හා කිව්වා තාත්තේ. මම කතා කරලා තියෙන තාත්තේ. main characters නේ. main character ඔක්කොම main character. සල්ලි ලොකු ගණන් කම නැහැ but main character තාත්තේ screen එකේ ඉන්නවනේ. එතකොට හැමතිස්සෙම පේනවනේ මිනිස්සුන්ට. හරි ඊටත් පස්සේ මම මොකද කරන්න හිතන්නේ? ඊට පස්සේ තාත්තේ මොකක් හරි ඉන්ටර්නෙට් එකේ වයිරල් වෙන මොකක් හරි වැඩක් කරලා තාත්තේ එක්ක මොනක් කුණු වරපයක් කියලා හරි එක්ක මොකක් හරි හැඳුම් ගලවලා නටන හරි මොකක් හරි මේ හැමෝම කරන දේවල් නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් හිතපන්. වෙනස් මොකක් හරි මේ ඔබ හිතපන් නිකන් මේ කවුරු හරි මේ හොඳට ප්‍රසිද්ධ වෙලා ඉන්න කාට හරි කෙනෙක්ට පොඩ්ඩක් බැනලා කියලා පෝස්ට් එකක් දෙකක් දාපන්. හොඳට කුණු හarp වමාරපන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තාත්තා මං කියන දේ විශ්වාස කරන්නකෝ තාත්තා. මට අනාගතය ගැන හොඳ විෂන් එකක් තියෙනවා තාත්තා. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මට තාත්තට කියනව තුනනේ. අර මං තාත්තට කිව්වේ අර ගෑන් ළමෙක් ගැන. කවුද? අර කෙට්ටු ශරීරයක් තියෙන අර කැහැටු හොන්තුවක් ගැන කිව්වේ ඒකද? තාත්තේ ඒ ඇත්තටම මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තාත්තේ. ගර්ල්ෆ්‍රෙන්ඩ්? මොනවද එයා කරන්නේ? එයා තාත්තේ මේ US වල එයා දැන් ලෙක්චරර් කෙනෙක්. UK වල තමයි මේ මාස්ටර් එක කරේ. ඊට පස්සේ දැන් ඩබල් ඩිග්‍රී එකක් කරනවා මේ කැලිෆෝනියා කැම්පස් එකේ තාත්තේ. බුද්ධිමත් ගෑන් ළමෙක් තාත්තේ. බුද්ධිය කන්නද වැල්වැටි තුර සල්ල තකෙට ගෙවල හිවලව. ඔන්න මගුල නවත්තලා දාපන්. ජරාවක් කරගහන්නේ මෙතන. නවත්තන්නේ කියන්නේ තාත්තා නවත්තන්නේ කොහොමද දැන් අපි සෑහෙන දුරක් කියන තෝ ඉන්නේ මෙහෙනේ. ඒකිනේ දුර ඉන්නේ. ඔන්නක නවත්තලා දාපන් මගුල. හරි තාත්තා මම නවත්තන්න තාත්තා. කෙල්ලෙක් හොයා ගන්නකොට අර ඩිග්‍රී මේ ඩිග්‍රී ඒ රෙද්දවල් වැඩක් නෑ ඔයි. කෙල්ලෙක් ගන්නකොට ගණින් එකද අපි ප්‍රොඩක්ට් එකක් ගත්තත් ඒක විකුණන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගනි. ඔය vlogs කරන කෙල්ලෝ එහෙම ඉන්නේ. මෙහෙම කවුරුත් නැද්ද සෙට් කරගන්න. vlog කරන අය ඉන්නවා එච්චර. කටහපන්. vlog කරන කෙල්ලෙක් එක්ක යාළුවන් තනිකර නිදානියක් පහළ වුණා වගේ තමයි යකෝ. හරි මම යාළුවනේ තාත්තා. හරි මම යාළුවනේ. අනිත් එක බූරුව තෝරගන්නකොට තෝරගනින් පොඩ්ඩක් ඇඟපත මේවා එහෙම ටිකක් ලොකුවට තියෙන ස්ක්‍රීන් එක පිරීලා පේන විදියට පොඩ්ඩක් මේ නලවල කියලා යන්න පුළුවන් විදියට කිසිම පසවිලි ලැජ්ජාවක් කියලා නම නාමයක්වත් ගෑවිලා නැති. ඊට පස්සේ මේ සිංහල කතා කරන්න බැරුණාට කමක් නැහැ. ඉංග්‍රීසිත් එක්ක කලවම් වෙලා නිකන් ටොනි පියන කටේ හිර වෙලා වගේ ගාලා කතා කරාට එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ එකක් හොයාගන්න. අනිත් එක තොගේ ඔය S2කට පේන ලස්සන නෙවෙයි. තෝ කැමරාවක් අරගෙන ගිහලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා කැමරාවට ලස්සනට හොඳට ලොකුවට බෝලේ වගේ පේන එකක් තෝරගනි. හරිද? ස්ක්‍රීන් ටෙස්ට් එකක් arrange කරපන් හෙට අනිද්දම හරි කමක් නැහැ. හරි මම ස්ක්‍රීන් ටෙස්ට් එක arrange කරන්න තාත්තා. හරි හෙටම arrange කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔය මොකක් හරි ඔය ගැම්බ්ලින් ඔය අර මේ ස්පෝර්ට් අර බෙට් මේ බෙට් ඔය තියෙන සයිට් එකක් තාත්තේ ඔය පිරමීඩ් අර මේ තියෙන ටිකක් තාත්තේ ප්‍රොමෝට් කරගෙන හොඳ ප්‍රොෆිට් තාත්තේ උන් ඉල්ලන ගානක් දෙනවනේ අම්බෝ. නියමයි. ඒක හොඳයි. හැබැයි අපි කවදාවත් අපේ view count එක කඩා ගන්න හොඳ නෑ. හැමදාම අපේ reach එක, අපේ engagement එක හැමදාම උඩින්ම තියාගන්න ඕනේ. හැම වෙලේම screen එකේ අපිවම පේන්න ඕනේ. වෙන කවුරුවත් පේන්න දෙන්න හොඳ නෑ. එකමට හරි අපි හිතමුකෝ likes comment engagement shares අර මේ අඩුම වුණා කියලා. මම තාත්තේ ආගම ගැන කතා කරන්න පටන් ගන්නවා. ආගම දහම ගැන මොනවා හරි ලියන්න හරි videos ටිකක් හරි කරලා දානවා තාත්තේ. මිනිස්සු share කරනවා තාත්තේ. good point. ඒ විතරක් නෙවෙයි තාත්තේ. මම ඔය දන්න pages දෙක තුනකට මම සල්ලි දීලා අල්ලගෙන ඉන්නේ තාත්තේ. 5000 13 නම් share කරනවා තාත්තේ. negative marketing campaign එක full plan කරලා තියෙන තාත්තේ. උන් මට කෙලින්ම විරුද්ධව ගහනවා තාත්තේ. ඒක තාත්තේ මගේ නම ආයි ඉස්සිගෙන එනවනේ තාත්තේ. ආඩම්බරේ කොල්ලෝ. මට හරිම සතුටුයි උඹ ගැන. තාත්තා දන්නා ඉතින් තාත්තගෙන් පුතානේ මම. තාත්තේ ඩේටා ඉවරයි.
डेटा कार्ड कोने कार्ड कोने डेटा कार्ड करती है मुझे डेटा कार्ड करती है ඔන්න බොරදි රම් රකුසෝ මමු කැලෑවි දන් දෙන